සීන් එකේ මින් එකේ උට රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන්න බෑ. එන්න ලංකාවේ 4 මැච් හරි. ඌ කියන්නේ ඌ අර 8 වසරේ 9 වසරේ ඉඳන් ගණන් වලට ඇබ්බැහි වෙලා වගේ එන පිස්සෙක් වගේ ගණන් සීන් එකේ මින් එකේ උට රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන්න බෑ. ඌට බැරිම තැන ඌ එක එක විදිහට වන්නවන පුළුවන් වෙන්නෙම නැලු අන්තිමට ඌ කරලා තියෙන්නේ ඔක්කොම කියන්නේ ඔයගොල්ලෝ තාම ඉනෝගනික් ඉගෙන නැති නිසා දන්නේ නැහැ. අඩි අරකට සමතක මොනානේ අර ස්ටේජ් වල කතා කරන අර හොඳ රිසල්ට් දාපු අයියලා කරා ඒගොල්ලෝ මොනවද දන්නේ නැහැ නේද? ඉතින් කොහොමද ඔයාලට ඒ වගේ කෙනෙක් එක්ක සම්පූර්ණ මේ A level හෝ O level ඔයාගේ මේ ජර්නි එක පුරාම සම්පූර්ණ ඔයාව පර්සනල් ගයිඩ් කරන පර්සනල් කෝච් කෙනෙක් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි examcoach.me site එක ඩිසයින් කරලා තියෙන්නේ. යන්න Google එකට කියලා සර්ච් එකක් දාන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් manually index numbers result sheets හැම දෙයක්ම check කරලා මේ විදිහට ඇත්තටම යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ඇත්තම real results දාපු coachesලා ගණනාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ coachesලාගෙන් ඔයාලට ගැළපෙනම coach ඔයාගේ stream එකට දාලා coach ඔයාලට select කරනවා. ඔයාගේ සම්පූර්ණ විභාගය දක්වාම ඔයාලට මේ coach එක දිගටම වැඩ කිරීමේ හැකියාව මේ site එක කරලා ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ chance එකක් මම හිතන්නේ A level එහෙම නැත්නම් O level කරන ඔයාලට ආයෙ හම්බ වෙයි කියලා මම ඉනෝගනික් වල තියෙන ඔක්කොම ප්‍රතික්‍රියා ලිව්වලු පොතක හැම එකක්ම තුලිත කිරීමෙන් ඉඳන් පාඩම් කරලාලු තියෙන්නේ. ඒ කියන්නේ උට අපේ සිලබස් එකේ තියෙන සියලු ප්‍රතික්‍රියා තුලිත කිරීම සහිතව මතකයි. ඒ කියන්නේ තුලිත කිරීම ස්ටොයිකී විදියත් එක්ක ඉනෝගනික් වල ප්‍රතික්‍රියා 100කට කිට්ටුවත් ඇති අඩු කරේ. ඊට වැඩිත් ඇති. කියන්නේ එහෙම කෙලවරක් කරන්න බැරි එකක් ඒ. ඒ හැම ප්‍රතික්‍රියාවක්ම උට රෙඩොක්ස් තුලිත කරන්න ගියාම වෙලා යනවා කරදරයි පැටලෙන හින්දා හැම එකම පාඩම් කරලා ඔක්කොම ටික ලිය ඔක්කොම ප්‍රතික්‍රියා ටික පාඩම් කරා. හරි. ඒ කියන්නේ ඌ කියන්නේ හොඳින් හරි නරකින් හරි අර ඌට කරගන්න ඕන. ඉතින් ඌ කරනවා කියලා. අර එහෙම තියෙනවා ඉතින් අමුතු හරීම විකෘති ඒවා තියෙනවා උන්ගේ කතා ඇතුලේ එන ඒවා. මේ අර ලිසිත් කියන එක මං කියන්නේ පොඩි එකා මුන් උන්ට කියන්නේ පොඩි එකා කියලා මේගොල්ලෝ ඇකඩමික් ටීම් ඉන්න ළමයි ඉන්නවා මෙතනත්. පොඩි එකා ඌ ඇවිල්ලා එතන කියන ඒවා අපිටවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඌ කියනවා මුලින්ම ඌ O level වෙනකන් සිංහල මීඩියම්ලු කරේ. පස්සේ ඌට අර කොවිඩ් කාලේ හරිද රට යන්න ඌමනාවක් ආවලු. කියන්නේ ඒ ලෙවල් වලට ගෙවදර හැමෝම තීරණය කරාලු රට යන් කියලා. රට හෙන්නම අවුල් වගේ තත්ත්වයකට සිටුේෂන් එකකට මේ ඊට පස්සේ රට යන්න වුණොතින් රට ගිහිල්ලා අර ඒ ලෙවල්ස් වගේ එහෙ කරන්න තියෙන එකේ මෙහෙ තියෙන එකේ පොඩි ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එකක් තියෙන හින්දාලු ඌ ඒ ලෙවල් කලින් කරන්න පටන් ගත්තේ නැතෝ ඌට මේ කල්ැතු ඒ ලෙවල් ඉවර කරන්න උවමනාවක් තිබිලා නැහැ. ඌ ඒ ලෙවල් කලින් කරන්න පටන් ගන්න තියෙන රට යන්න වුණොතින් එහෙ ගිහිල්ලා ඒ ලෙවල් කියන එකට මුහුණ දෙනකොට මෙහෙ තියෙන පොඩි ගැප් එක සම්පූර්ණ කරා. ඒතර ඒකට දැන් එහෙ උගන්නන්න ඉංග්‍රීසියෙන්නේ. පිටරට ගිහිල්ලා ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න වෙන්නේ. ඒතර ඌ ඉගෙනගෙන තියෙන O level වෙනකන් සිංහලෙන්නේ. දැන් උට මේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න වෙනවනේ. ඒතර ඌ දැන් A level කරන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම් වල. හැබැයි උට O level සිංහලෙන් ඌ කරලා තියෙන හින්දා ඌ ඉංග්‍රීසි වචන දන්නේ නැහැ. ඒ හින්දා ඌ ඉස්සෙල්ලාම කරේ O level ඔක්කොම ඉංග්‍රීසියෙන් කරවන්න. හරිද? ඊට පස්සේ A level ටික ඉංග්‍රීසියෙන්ලු ඉනෝගනික් වෙනකන් ගියේ. ඊට පස්සේ රට යන අදහස නැති වුණාට පස්සේ ආයේ ඒ ටික සිංහලෙන් ඉගෙන ගත්තලු. ඊට පස්සේ ආයේ සිංහලෙන් මොනවා විරණම් කරා. ෆිසික්ස් එක කියන්නේ ඌ A level 3-4 පාරක් කරලා ඒ කියන්නේ විවිධ තේරුම් නැති විදිය වලට මහන්සි වෙවි. ඒ කියන්නේ ෆිසික්ස් කියන්නේ අවුලකට නෙවෙයි කියන්නේ මාර ලෙවල් වල උන් ඉන්නේ. ඒ කියන්නේ අර එහෙම හින 아무තු විදිහේ මිනිස්සු උන් තුන් දෙනා. ඒක මේ අගෞරවයකට නෙවෙයි ෆිසික්ස් එකේ. ඒ කියන්නේ අර ඒ ලෙවල් එකේ අර මාර ඕන එකක් හරි කරන්න තියෙන හා කරන්නම් කියලා කරනවා. ඒ කියන්නේ ඒ සිටුේෂන් එක හරි ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ. හා ඉංග්‍රීසියෙන් කරමු. හා ඉංග්‍රීසි එපාද සිංහලෙන්. නා හරි සිංහලෙන් කරමු. අර ඒ වගේ අර කරලා ඉවරලා ආයෙ මුලින් ඉඳන් සිංහලෙන් කරන්න තරම් ඒත් කරන જાතිය. හරි මේ අමුතු දක්ෂ සහ උන් හරි මේ අර ලේස ෆෝකස් ඉතින්. ඕන්නේ මොකද්ද? උන් ඒක හොඳින් හරි නරකින් හරි කරගන්නවා. ලේස ෆෝකස් කියන්නේ ඒකනේ. උන්ට ඕන ටාගට් එකක් තියෙනවා. ආයෙ වටේ හෙන ගැහුවත් ඒ කරන්නේම කොච්චර තේරුමක් නැති වුණත් ආයෙ අලුතින් පටන් ගන්න කරන්න ඕනේ කරනවා. එහෙම මාර ඩයල් ටිකක් හිටියා. හරිද? උන් ටිකත් එක්ක වෙනම පොඩ්කාස්ට් එකක් කරා උන් තුන් දෙනත් එක්ක. ඒක මම මේ හෙට වගේ වෙනකොට දාගන්න පුළුවන්. ඒකඩේ ටීම් එක ඇවිල්ලා ඒ කතා කරපු ටිකක් දාන්න පුළුවන් වෙයි. මේ ඒ ටික බලමු. ඒ කියන්නේ මාර හෙන ඉන්ටරෙස්ටිං කතන්දර ටිකක් මේ පාර තියෙනවා රිසල්ට්ස් ඇතුලේ. බලාගෙන යන්න. හරි මං කී කී හිටපු එක